වැටෙනවා කියන්නේ මෙහෙමයි. අපි කවුරුත් වටන්නේ අපිව. අපිවම අපි වට ගන්නවා මිස. එකක් තමයි අපේ හිත දුර්වල වුණාම ඒ වැටීම සිද්ධ වෙනවා. අපි මේ වැටුණා කියලා හිතුනොත් හැබැයි මං බනදි ගොඩාක් කියලා තියෙනවා. ගල් මුල් හරව මේවා අපිට මුණ පාණ්ඩ වෙන්නේ ලොකු මැණික් ඉස්සරහා තියෙනකොට. ඉතින් ආන්දරෝ මේ පාර තමයි ලොකු ගල් මුල් ටිකක් උඩ වඩින්න වුණා. මාස කීයද 6ක් හරියට 6ක් කිට්ටු වෙන්න. අර වෛරස් එකක් හැදිලා. ඉතින් ඒ අතර කිසිම ශක්තියක් නැද්ද? මාස 4ක් විතර 3ක් විතර හොඳටම. ඉතින් දානේ වළඳන්න ඕනේ හොඳටම. සැතපෙන්න ඕනේ. ඔහොමම තමයි ගත කරේ. ප්‍රෙෂර් එක උඩට යනවා පල්ලයට යනවා. මේක ලාවට පොඩ්ඩක් මේ ඊයේ පෙරේදා තිබ්බා. ඉතින් මම අර වෙහෙසන්න බැලුවම ගොඩාක් වෙහෙසුවම ඒක තිබ්බා. ඉතින් දැන් ඒ ටිකත් ඉන්දියාවේ ගිහිල්ලා මම කටයුතු කරනකොට ඒකයි අපි බල බල ඉන්න නැත්නම් අපි ඔක්කොම හොඳ වෙනකල්. ඒක තේරුමක් නැහැ. අපේ කර්ම විපාක දෙනකොට කර්ම අස්සේ ඒක කමටහනක් කරන් යන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් අර අපි මිනිසුන්ට එක තේරුමක් නැහැ. ඔක්කොම හොඳ වෙනකල් ඉන්නවා. ඒතකොට තමන් අර වීරිය වඩන්නේ නැති ශක්තියක් නැති. ඒ කියන්නේ ඒ අතර කරන් එතන කරොත් තමයි හොඳට වපුරන්නේ. ඒ ප්‍රශ්න කරදර අමාරුකම් අස්සේ පුළුවන් විදියට පුළුවන් ශක්තියක් තියෙනවනේ. ඒ වීරිය කරන් ගණන් ඒක ප්‍රමාණ කරන් ගියොත් ඒක තමයි වටිනාම කාලේ. වටිනාම ප්‍රැක්ටිස් එක වෙන්නේ.